ජපන් භාෂාවෙන් රෙස්ටුරන්ට් හා සම්බන්ධ වචන ටිකක් තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙද්දි මේ ජපන් වචන 10 වගේම ඒවට අදාළ kanjit මතක තියාගන්න උත්සාහ කරමු. පළවෙනි එක තමයි tabemon. tabemon කියන්නේ කෑමවලට. ඊළඟ එක තමයි nomimono. nomimono කියන්නේ බොන ಜಾති බීම වර්ගවලට. ඊළඟට ගොහන් කියන්නේ බත් වලට. ඊළඟට මිසු කියන්නේ වතුර වලට. ඊළඟට ඔචා කියන්නේ ග්‍රීන් ටී වලට. ඊළඟට මෙනියු කියන්නේ මෙනු එකට. ඉතින් මේ මෙනු කියන ඉංග්‍රීසි වචනය තමයි මේ මෙනියු කියලා ලියන්නේ. ඒක නිසා තමයි කතගන වලින් ලියලා තියෙන්නේ. ඊළඟට චූමොන්. චූමොන් කියන්නේ ඕඩර් එක. කෑම ඕඩර් කරනවට කියන්නේ චූමොන් shimasu කියලා. ඊළඟට රියෝරි. රියෝරි කියන්නේ ආහාර. එහෙමත් නැත්නම් පිසු කෑම වලට. ඊළඟට ඔයිෂි කියන්නේ රසයි කියන එක. ඊළඟට තෙන්නින් කියන්නේ සේවකයාට. ගොඩක් වෙලාවට ෂොප් එකක ස්ටාෆ් එකේ වැඩ කරන කෙනාට වගේ තෙන්නින් කියලා කියනවා. ඉතින් මේ වගේ ජපන් වචන දැනගන්න ආස අය මාව subscribe කරලා තියාගන්න. එහෙනම් මේ වගේ තවත් ජපන් වචන ඇතුළත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. හැමෝටම bye bye sayonara.